රණවිරු ස්මාරකයේ ගාවට ගිහිල්ලා මල් ටිකක් තියලා වීරෝදාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පළ කරන්න අපට තියෙන අයිතිය ඒකට බාධා කරලා දැන් අපිට කියනවා පොලිසියට එන්න ප්‍රකාශයක් ගන්න. ඉතින් අපි දැන් ඒ අනුව සඳුදා උදේ යනවා මේ තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න. ජනාධිපතිවරයා කියනවානේ නීතිය කාටත් එක හා සමානයි කියලා. හැබැයි අර අධිකරණ අමාත්‍යාංශයට අයිති මල්වානේ මන්දිරේ අත්පත් කරගත්තු කට්ටියට නීතිය ක්‍රියාත්මක වුණේ නෑනේ. අපි ගියේ මොකක්වත් අත්පත් කරගන්න නෙවෙයිනේ. අපි ගියේ මහජනයාට විවෘත පොදු ස්ථානයකට. මහජනයාට විවෘත පොදු ස්ථානයකට ගිහිල්ලා මල් ටික තියලා ආචාර්ය පුද කරන්න. ඒ ස්මාරකය හැදුවේ මහජනයාට ඒ වැඩේ කරන්න. ඊට කලින් අවුරුද්දෙත් අපි ගියා. එතකොට අපට නීතිය එක විදියටත් අන්තරේ පැටවු ටික අධිකරණ අමාත්‍යාංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගන්නකොට නීතිය ගොළුයි, නීතිය අකර්මණ්‍යයි, නීතිය ගර්හිතයි. ඒ නිසා මේ තමයි ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව අද නීතිය ක්‍රියාත්මක කරන විදිය. අපි ඒ පිළිබඳව අපේ පිළිකුල අප්‍රසාදය පළමු කොටම පළ කරනවා.